යාළුවනේ. අපි පසාමාට්ටි කවුරුද? දැන් අපි රින්ගිත් 200ක් තරම් ආවට අපිට නම් ෂුවර් නෑ මේක කීයක් තියෙන්නේ කියලා. මොකද ඒ තරම් බඩු ගොඩක් ගත්තා ආපු එක. 400 500ක් ෂුවර් බිල් එක. 500කට ෂේප්ුණා. 500ට ෂේප්ුණොත් ඇති. රින්ගිත් 200යි. 200යි. අපි බලමු අද අපිට කොච්චර බඩු ටිකක් ගන්න පුළුවන්ද කියලා රින්ගිත් 200ෙන්. ඇත්තටම එපා වුණා යාදී. සෙට් නෑ වැඩි කියන්නේ අපිරියයි දකින්න. ඔයා මේ ගහගෙන හොයතෝ ගන්න. ගෙදර ගිහින් ඒක වන්න තමයි. Hello guys. අද අපි ඇවිල්ලා තියෙන්නේ NSK එකට. එතකොට අද අපි ගෙනාවේ රින්ගිත් 200යි. රින්ගිත් 200යි. අපි බලමු අද අපිට කොච්චර බඩු ටිකක් ගන්න පුළුවන්ද කියලා රින්ගිත් 200ෙන්. අපිට කියන්නේ අපිට හැමදේම අපි ගන්න ඕනේ. සාමාන්‍ය කැමරා කරලා මාසේ ඇද ගන්න පුළුවන් විදියට. ඔව් කොච්චරක් බලමු අපි කොච්චර බඩුවක් ගන්න පුළුවන් මේ ටික. අපිට හරියට ෂුවර් නෑ. බලමු. ඔව් ඒවත් එකම විස්තරයට යම් බලන්න අපිට ඉස්සල්ලාම දැන් ගන්න ඕනේ හාල් ගන්න ඕනේ. අපි අංකු දැන් හාල් ගන්න ගන්න. ඔන්න ගයිස් අපි ආවා හාල් ගන්න තැනට නම් මොකක්ද ගන්නෙ මෙතන හාල් ගොඩක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. එක જાති ඒවා තියෙනවා. අපි දැන් මේක බැලුවා. මේක ගන්න තමයි වැළුවේ මේක රින්ගිත් 50ක් වෙනවා. මේක ගමු නේද ඒක? ඔව් මේ තමයි අපි බහන්න සැපයින් බරු. ඔන්න දැන් හාල් නම් හරි දැන් ඉස්සරහට ඉතුරු බඩු ටික ගන්න යන්න ඕනේ. යකෝ ඔන්න දැන් අපි අර හාල් මික්සර් ඒව මේවා ටික නම් ගත්තා. දැන් යනවා ভেජිටබල් සෙක්ෂන් එකට. අපේ යාළුවා නම් ඉන්නවා ভেජිටබල් සෙක්ෂන් එකේ ගිහිල්ලා වරට. පේනවා තියා. එළවලු දරන ගමන් ඉන්නේ. දැන් ভেජිටබල් අපිට ගන්න ඕන ටික ඔය නේද ভেජිටබල් සෙක්ෂන් එකකින් ගන්න තියෙනවා එළවලු ටික. අපි දැන් මේකෙන් ගන්න රූල් ටික බලාගෙන ඉස්සරහට අපේ චෙෆ් එයා හොඳ අමිරිත් තෝරනවා. හැබැයි ඉවන නරක වෙච්ච ඒවා ගන්න එපා. ඔයාලා දැකලා තියෙනවද මේක මැලේසියාවේ කහ වට්ටක්ක જાතියක්. හරිද? මේක එක එක පාට ඒවා තියෙනවා. මේවා නම් මොනවද කියලා දන්නේ නැහැ. මේන් කොළ පාට වට්ටක්ක જાතියක් තියෙනවා මේ. කොහොමද දන්නේ? අපි කාලවත් නැහැ කොළ පාට වට්ටක්ක જાතියක්. ඔන්න දැන් ভেජිටබල් ටික නම් කවර් කරා. දැන් ආවා මෙතන අලලුණු ටිකක් ගන්න ආවා. ඒ ටික විතරයි දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ ගන්න. ඊට පස්සේ අපි යන්න ඕනේ සී ෆුඩ් සෙක්ෂන් එකට. අපි එතෙන්ට ගිහිල්ලා හම්බෙමු නේද? ඊට පස්සේ එතනින් හම්බෙමු. එතන තමයි ගොඩක් දේවල් බලන්න දෙන්නේ. එතන මාර දේවල් බලන්න තියෙනවා. අද යන්න. ඔයාලට දැන් මේ කතා කරන වෙලාවේ බලා ගන්න පුළුවන් ලයිව් ෆිස්. ඔව් ලයිව් ෆිස් සෙක්ෂන් එක. ඒක ඕනනම් අපිට මේ ටැග් වල ඉන්න මාළුන් ඕනනම් ගන්නත් පුළුවන්. හැබැයි අපි එහෙම කරන්නේ නැහැ. එතන මේ මාළු ඔව් පණ පිටින් එහෙමම ඉන්නේ කැමති කෙනෙක්ට ගිහිල්ලා ගන්න තමයි යාලා ගානත් එක්කම ගහලා දෙනවා. අපිට නම් එහෙම ඇත්තටම බෑ.
මාල් දැන් බලා ගන්න පුළුවන් මේ කතා කරන වෙලාවේ මේ වීඩියෝස් ටික කොහොමද? ඔව් අර ලයිව් සෙක්ෂන් එක බලා ගන්න පුළුවන් අපි මේ කතා කරන වෙලාවෙම. අපි දැන් සී ෆුඩ් සෙක්ෂන් එකෙන් නම් මොකුත් ගන්න නැහැ. අපි දැන් මීට් සෙක්ෂන් එකෙන් චිකන් ටිකක් ගන්න ඕනේ. චිකන් ටිකක් අරගෙන අපි ඉස්සරහට හම්බෙමු. ඔන්න ඉන්නවා guys බූවල්ලු අඩු කන කට්ටියට ඕනනම් ගන්න පුළුවන්. බූවල්ලු අඩු මෙතන මේ තියෙන ගාන ඔයාලා බලා ගන්න. ඔක තමයි ගාන. තව තියෙනවා මේක එක දේවල්. මේ තියෙන්නේ මාළු බිත්තර නේද? මාළු බිත්තර එතකොට බෙල්ලෝ දැල්ලොත් ඉන්නවා. ඔන්න guys අපි දැන් ඉන්න තියෙන්නේ ෆුඩ් සෙක්ෂන් එකට. ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන ඒක දාති ඒවා තියෙනවා. දැන් මෙතන ෆුඩ් සෙක්ෂන් එකේ ඕන දේ ඔයාලට මේ කතා කරන ගමන් ඔයාලට වීඩියෝ බලා ගන්න පුළුවන් මේ ෆුඩ් සෙක්ෂන් එකේ කොහොමද කියලා. දැන් අපි මීට් සෙක්ෂන් එකේ නෙවෙයි සී ෆුඩ් සෙක්ෂන් එකේ ඉඳලා ඇත්තට මේ පවුනා යාදී සෙක්ටර් නෑ වැඩි කියන්නේ අපිරියයි දකින්න. දැන් නම් මේ හරිය ඉන්නේ. අපිට දැන් ගන්න ඕන බඩු ටිකත් ඔක්කොම වගේ අරගෙන ඉවරයි. දැන් පන්න පළතුරු ගන්න එපා ඉතින්. පළතුරු ටික නම් ගන්න ආවා. දැන් අනිත් යාළුවා නම් ගියා මේ සීල් කරන් එන්න නේද කියලා. සීල් කරන් එන්න ගියා. දැන් අපි දෙන්න එතකන් මෙතන පළතුරු තෝරනවා. අපි එහෙනම් තවට ඉස්සරහට යනකම් හම්බෙමු නේද? අපි දැන් ආව මෙතන කැෂියර් එකට ගත්ත බඩු බිල් කරගන්න. අපි බලමු කීයක් වේද කියලා. අපිට දැන් අපි රින්ගිත් 200ක් අරන් ආවට අපිට නම් ෂුවර් නෑ මේක කීයක් වේද කියලා. මොකද ඒ තරම් බඩු ගොඩක් ගත්තා ආපු එකේ. මේ හැදේ. බලමු කීයක් වේද කියලා. ඔව්. මේ කැෂියර් එක ළඟ ඉන්නේ. කැෂියර් අපි ආයෙත් දෙන්නන්නම් කොහොමද කිව්වේ. බිල්ලත් එක්ක වෙන්නන්නම් බලමු කීයක් වේද කියලා ෂුවර් නෑ. ගන්න දෙයක්වත් නැහැ. හැබැයි ඉතින් 200ක් අරන් ආවට තිබ්බ හිතේ දෙන බඩු ඔක්කොම ටික ගත්තා. බලමු ඉස්සරහට මේ දැන් කැෂියර් එකෙන් බිල් කරලා දෙන්න. ඔන්න guys දැන් අපි අතන කවුන්ට් එක ගාවනේ හිටියේ. මේ ඊට පස්සේ දැන් මූදාමා වෙන්නේ මේ කොෆි පැකට් එකක් ගමු කියලා. වලට පේනදී කොෆි පැකට් 100ක්ම රින්ගිත් 23යි. වලට පේනදී ඒක මාර බරයි ඒක. මොනවා කරගන්නද බෑ. ඒක කොහේ තව පොඩි ජෙලි බෑග් එකක් ජෙලි බෑග් ටිකක් ගත්තා. පොඩි ළමයි වගේ ජෙලි කන්න ආසයි තමයි. මේ දෙක ගත්තා. ඒ බිල් එක මේ දෙකත් ඇඩ් කරගත්තා. බලමු කීයක් වේද කියලා. දැන් නම් 400 500ක් ෂුවර් බිල් එක. 500කට ෂේප් වුණා. ඔව් 500ට ෂේප් වුණොත් ඇති. බලමු. ඔන්න දැන් අපි ඉවර කරා ගමන අපි. බඩු ටික නම් ගත්තා. එතකොට දැන් ඔයාලට අපි කිව්වා බිල්ල පෙන්නන්නම් කියලා. මේ තියෙන්නේ බිල් එක. ඔයාලට පේනවද? පේනවා ඇති. හරියටම 203යි. හරියටම 203යි. අපි කවුන්ට් කරලවත් නෙමෙයි බඩු ගත්තේ. අපි කියන්නේ normally අපිට ඕන දේවල් ඔක්කොම ටික ගත්තා. ඔයාලට බඩු ටික මේ බලා ගන්න පුළුවන්. මේ කතා කරන ගමන් ඔයාලට පෙන්නන්නම් බඩු ටික. ඇත්තටම සාමාන්‍යයෙන් මාසෙකට ඉන්න නේද? මාසෙකට ඉන්න මේ පුළුවන් ගෙදර ඉන්නවා නම් ගෙදර යනවා නම් ගන්න එපා. මෙහෙම වැඩක් නෑ අරකට. ඔව් මෙච්චර බඩු ගොඩක් අරගෙන වැඩක් නෑ. වැඩට යනවා නම් ඒකින්ද ගෙදර ඉන්නවා නම් මේ වගේ බඩු ලිස්ට් එකක් ගත්තට කේස් එකක් වෙන්නේ නෑ. ඔව්. රින්ගිත් 200කින් සාමාන්‍ය ඔව් දෙන්නෙට මාසයක් විතර ඇති.
දෙන්නෙට මාසයක් විතරක මේ සෙවයි දෙන්න මේ හොඳට මැදි තව අපි එතකොට ෆුඩ් ජාති අරවා මෙවුවා එක හැම ගොඩක් දේවල් ගත්තා බයිට් වර්ග හැම දෙයක්ම මේ ඔක්කොමත් එක අපි නම් හිතුවේ බිල 300 400 ගණනලා කියලා අපි හිතුවේ ඒත් එහෙම උන්නේ හරියටම 196 ගාන ඊට පස්සේ අපි බෑග් දෙකක් ගත්තා බෑග් දෙකට එක්ක තමයි 203ක් හරියටම ඒක දැක්කට පස්සේ අපිට 300ක් ආවනේ එහෙනම් අපි යනවා අදට අපි ඉවරයි ආයෙත් අලුත් කරකින් අපි සම්මු